හරි මෙන්න අනුකලනය ලස්සන චූටි ගානක් පළවෙනි ගාන අපේ රයිට් එතකොට මේක දැක්ක ගමන් මැත්ස් කරන ළමයාගේ ඔළුවට එන්නේ ප්‍රතිපදයෙන් ගුණ කරන්න රයිට් ඔව් ඒක තමයි කරන්න ඕනේ රයිට් ප්‍රතිපදයෙන් ගුණ වෙනකොට ලවයේ හැදෙනවා x වර්ගමූල x ධන 2 ධන වර්ගමූල x ධන 1 හරය වර්ග දෙක අතරයකට ඇවිල්ලා ලස්සනට මෙන්න මේ විදිහට සුළු වෙනවා ඍණ x ඍණ මේ x ට x කැපිලා හරයේ හැදෙන්නේ එක dx එහෙනම් අපිට මෙන්න මෙහෙම තත්ත්වයකට එනවා වර්ගමූල x ධන 2 ධන වර්ගමූල x ධන 1 dx මෙන්න මේ විදිහට එනවා එතකොට ඔයාලා දන්නවා මෙන්න මේක මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් වර්ගමූල x ධන 2 dx ධන අනුකල වර්ගමූල x ධන 1 dx right මූලික අනුකල මේ තියෙන්නේ right එතකොට උත්තර ගන්න පුළුවන් ලේසියෙන්ම මම මෙතන ලියන්නම් පේනවා උත්තර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට x ධන 2 භාගය ධන 1 බෙදීම බලයෙන් බෙදනවා භාගය ධන 1 මම මේක මේ ලියලා පෙන්නනවා ධන x ධන 1 භාගය ධන 1 බෙදීම භාගය ධන 1 අවසානයේ ධන c අනුකල නියතය කියලා එනවා එහෙනම් ධන c අනුකල නියතය කියලා එනවා right ඔය පියවර ඔහොම මෙහෙම යන්නේ නැතුව කෙලින්ම අපිට උත්තරේ දාන්න පුළුවන් සුද්ධ කරලා උත්තරේ දාන්න පුළුවන් මෙන්න මේ දෙවාරයක් x ධන 2 වර්ගමූල x ධන 2 බෙදීම ධන දෙවාරයක් x ධන 1 වර්ගමූල x ධන 1 බෙදීම 3 ධන c යනු අභිමත නියතයකි කියලා ගාන ඔන්න ඔය විදිහට ලස්සනට සුළු කිරීම කරලා අවසාන කරලා දාන්න පුළුවන් මම හිතනවා මෙන්න මෙතනින් කෙලින්ම උත්තරයට ආවිල්ලා තියෙන්නේ මේවා මෙතනින් කෙලින්ම උත්තරයට ආවිල්ලා තියෙන්නේ right මෙතන දකින්න තියෙන්නේ ප්‍රතිපදයේ ගුණ කිරීම පමණයි ඊට පස්සේ අපි අපිට විසඳන්න පුළුවන් අනුකල වලට හැදෙනවා ඔය විදිහටයි අපේ පළවෙනි ගාන ඉවර වෙන්නේ